ආයුබෝවන් හැමෝටම. මේ වීඩියෝ එක මම කාලයක් තිස්සේ කරන්න හිටපු එකක්. ඒකට හොඳම කාලේ එළවෙනකම් මම බලන් හිටියා. පළාත් පාලන මැතිවරණය අවසන් වෙලා ඒකේ උණුසුම අඩු වෙලා තියෙන මේ වෙලාවේ මම අද මාතෘකා කීපයක් ගැනම කතා කරනවා. මම සියලුම දෙනාගෙන් ඉල්ලනවා මාත් එක්ක අමනාප වෙන්නවත් හිත රිද්ද ගන්නවත් එපා. මොකද අපි හැමෝටම යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා හැමෝම කරුණා කරලා පාට කණ්ණාඩි ගලවලා මේක බලන්න. මම කතා කරන්නේ මේ රටේ සුභසිද්ධිය වෙනුවෙන් යථාර්ථවාදී මධ්‍යස්ථ දේවල් විතරයි. මම කියන දේක වැරද්දක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හොඳින් මතක තියාගන්න ඕන මේ වීඩියෝ එක අතීතය ගැන කරන වීඩියෝ එකක් නෙමෙයි. වර්තමානයයි අනාගතයයි වෙනුවෙන් කරන වීඩියෝ එකක්. 2024 ජනාධිපතිවරණයෙන් මෙච්චර කාලයක් තිබුණු තට්ටුමාරු දේශපාලන ක්‍රමය වෙනස් වෙලා අලුත්ම බලවේගයක ජනාධිපතිවරයෙක් බිහි වුණා. එතනින් පස්සේ මහමැතිවරණය වෙනකම් කාලය සාමාන්‍ය විදියට ගෙවිලා ගියා. පාලකයෝ දූෂණය පිටුදැකීමත් එක්ක රට ගැන අලුත් බලාපොරොත්තුවක් අපිට ඇති වුණා. මහමැතිවරණයෙන් ජාතික ජන බලවේගයට 3/2කට වැඩි ආසන බලයක් හම්බුණා. එතනින් පස්සේ ගියුණු කාලයේදී බලාපොරොත්තු නොවුණු සිදුවීම් කිහිපයක්ම සිද්ධ වුණා. ඒ ගැන කෙටියෙන්ම කිව්වොත් කතානායකගේ හොරෝවාදී මාට්ටු වුණා. IMF එකත් එක්ක දිගටම ගියා. හැබැයි ඒක නම් මේ වෙලාවේ හොඳයි. ඉන්දියාවත් එක්ක ගහපු කිවිසුම් මේ වීඩියෝ එක රෙකෝඩ් වෙනකොටත් තාම හෙළි කරලා නැහැ. පාතාල ක්‍රියාකාරකම් වැඩි වෙලා අතුරුදහන් වෙච්ච අපරාධකාරයෝ හොයන්නත් නැහැ. පාස්කු ප්‍රහාරය ගැන තාමත් කිසි දෙයක් හොයාගෙන නැහැ. කිසිම ලොකු හොරෙක් අල්ලලා නැහැ. සමහරු කියන තරමක් බොරුමයි කියන්නේ. මේ වගේ නරක දේවල් වගේම හොඳ දේවලුත් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. ඡන්දදායකයෝ වෙන අපි අනාගතයේදී ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මීට කලින් රට පාලනය කළා මේ රට අගාධයකට තල්ලු කරපු කිසිම පක්ෂයකට ආයිමත් බලය ලැබෙන්න දෙන්න බෑ. ඒ නිසා ඒ පක්ෂ සේරම කුණු කුඩේට දාන්න ඕන. මෙතනින් පස්සේ මට ඒගොල්ලෝ ගැන කතා කරන්න අවශ්‍යත් නැහැ. දැන් ඊළඟට මතුවෙන ප්‍රශ්නේ තමයි කාටද ඡන්දෙ දෙන්න ඕන කියන එක. වත්මන් රජයේ ඉදිරි අවුරුදු කිහිපයේදී ප්‍රගතිශීලී විදියට වැඩ කරොත් ඒ ගැන සලකා බලන්න පුළුවන්. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? අලුතින් ආපු දේශපාලන පක්ෂ කීපයක් තියෙනවා. ඒ අතරින් දිලිත් ජයවීරගේ පක්ෂය නම් නැතුවට කමක් නැහැ. මොකද ඒ පක්ෂය ඇතුලේ ඉන්නේ තමන්ගේ බල්ල මැරිච්ච මැක්කොටියක් තව අලුත් බල්ලෙක්ව හොයාගෙන ආවා වගේ කට්ටියක්. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගත්තොත් වාමාංශික පැත්තට බර පක්ෂයක්. ඒත් ඒ පක්ෂයේ කිසිම ජාතික දැක්මක් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මම තාම දැකලා නැහැ. එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ පක්ෂය ගැන කියන්න තියෙන අනිත් දේ තමයි එතන ඉන්න අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සමාජිකයෝ කීප දෙනෙක්. ඔවුන්ට මේ වෙලාවේ තියෙන ප්‍රතිරූපය එච්චර හොඳ එකක් නෙමෙයි. තමන්ගේ එදා බේල වෙනුවෙන් වැඩ කරන රට ගැන අවංක හැඟීමක් නැති අය විදියටයි මේ දවස්වල වෙච්ච සමහර සිදුවීම් වලින් පේන්න තියෙන්නේ. ඒ වගේ මේගොල්ලෝ පහුගිය කාලේ ඉන්දියාවේ අගමැතිතුමා මෝදි ලංකාවට ආපු වෙලාවේ ඔහුට හෝ කිව්වනේ. එතනිනුත් ඒ පක්ෂයට සෑහෙන කළු බැල්ලමක් එල්ල වුණා. ඒ නිසා මේ පක්ෂයට ඡන්දෙ දෙන්න කලින් අපිට තවත් ඒ ගැන හිතන්න වෙනවා. රෝහණ විජේවීරගේ පුතා උවින්ද විජේවීරටත් අලුත් පක්ෂයක් තියෙනවා. ඒත් ඒගොල්ලොන්ගේ දැක්ම ප්‍රතිපත්තිය ගැන තාම කිසි ආරංචියක් නැහැ. ඒ නිසා මට කිසිම නිගමනයක් ඒගොල්ලෝ ගැන මේ වෙලාවේ කරන්න බෑ. දැනට ජනතාව අතර දැනුවත් පක්ෂ වලට තියෙන්නේ මේව විතරයි. නිකමට හිතලා බලන්න අලුත්ම දේශපාලන බලවේගයකින් හොඳ උගත් බුද්ධිමත් ප්‍රගතිශීලී නායකයෙක් දේශපාලනයට පිවිසුවොත් ඕගොල්ලෝ මොකද කරන්නේ? ඒ ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොම හරි අපි හොඳ නායකයෙක්ව ඊළඟ ඡන්දෙන් අනිවාර්යෙන් පත් කරන්න ඕන. සිල්ලර දේවල් වලට රට පාවා දෙන්න එපා. නැත්තම් සංවර්ධනය අපිට තවත් දුර වෙයි. ඊළඟට මම කතා කරන්නේ රැග්ගික හෙවත් නවක වදය ගැන. මේ ගැන මට විශේෂයෙන් කතා කරන්න ඕන. මම අහලා දැකලා තියෙන විදිහට රැග් කරන අය හැමෝම මොකක් හරි මානසික අවුලක් තියන අය. ඉස්කෝලේ කාලේදී කොන්නේලා ඒ හීනමානෙන් විශ්වවිද්‍යාල වලට අලුතින් එන සිසුන් තලා පෙලා දැමීම තමයි ඔවුන්ගේ විනෝදය. එතෙන්දි වෙන්නේ සිසුන්ව කායික හා මානසික වශයෙන් වද දීම, නීති රීති වලට කොටු කර තබා ගැනීම, තමන්ගේ කුණු රස වින්දනය නවක සිසුන්ගෙන් ලබා ගැනීම වගේ දේවල්. මේ වගේ පෞරුෂය වර්ධනය වෙනවා කියලා හිතෙනවා නම් කාට හරි ඌ බත් කන එක අපරාධේ. බීම මොන්තරම් තනකොළ තියෙනවා. රැග් ගැන ආසන්නම සිදුවීම තමයි
සබරගමුයි චරිත් කියන සිසුවාගේ සියදී නසා ගැනීම. ඒ සම්බන්ධ නඩුව තාම යන ගමන්. අපි බලාපොරොත්තු වෙනවා ඔහුට සාධාරණයක් හිටුවේ කියලා. මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලනවා චරිත්ගේ සිද්ධිය අමතක කරන්න එපා කියලා. ඔහුට සාධාරණයක් වෙනකම්වත් අපි මේ ගැන ඉන්න ඕන. මම ගිය අවුරුද්දේ උසස් පෙළ කළා මේ ළඟදී ප්‍රතිඵල ආවා. මට මැද මට්ටමේ රිසල්ට් එකක් තියෙන හින්දා තාමත් මට කියන්න බෑ මොන විශ්වවිද්‍යාලයට මම තේරෙයිද කියලා. කොළඹ හෝ මොරටුව කියන සරසවි දෙකෙන් එකකට තේරුණොත් මට රැග්වලට මුහුණ පාන්න වෙන්නේ නැහැ. ඒත් වෙන මොකක් හරි විශ්වවිද්‍යාලයකට මම තේරුණොත් මම නවකවදේ නැවැත්වීම වෙනුවෙන් වැඩ කරනවා. තව දුරටත් විශ්වවිද්‍යාල පද්ධතියේ රැක් තිබිය යුතු නැහැ. අපි මෙච්චර කට්ටක් කාලා ඒ ලෙවල් කරලා කැම්පස් එන්නේ ඔය එක එකා කියන විදියට නටන්න නෙමෙයි. හොඳට ඉගෙනගෙන හොඳ දැනකට යන්න. දැන් මම කතා කරන්න ලෑස්ති වෙන්නේ ආණ්ඩුවේ මේ වෙනකොට තියෙන අඩුපාඩු ගැන කතා කරන්න. මේ ගැන අපි අනිවාර්යෙන් දැනුවත් වෙන්න ඕන. මොකද මේ දේවල් අපිට ගොඩක් හානි කරයි. පහුගිය කාලේ ගොඩක් අපරාධ සිද්ධ වුණා. ඒ කියන්නේ වෙඩි තැබීම් වගේ ඒවා. උසාවියට ඇවිත් වෙඩි තිබ්බා. අපරාධකාරයෙක් තාමත් අතුරුදහන්. මේ වගේ සිද්ධි නිසා මහජන ආරක්ෂාව අනුතුරක වැඩිලා තියෙනවා. මේ ආණ්ඩුවට තියෙන ලොකුම චෝදනාව තමයි බොරු කියන එක. ජනාධිපතිගේ ඉඳන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙනකම් හැමෝම කියන අසත්‍ය දේවල් සමාජ මාධ්‍යවල ඕන තරම් නගින්න ලැබෙනවා. අන්තිමේදී ආණ්ඩුවේ ප්‍රධානීන්ටම පිළිගන්න සිද්ධ වුණා අපේ අය බොරු කියනයි කියලා. ඒත් කනගාටුවට කරුණ තමයි තාමත් ආණ්ඩුවේ සමාජිකයෝ නොකඩවාම බොරු කියන එක. මේ රටේ සිස්ටම් චේන්ජ් කරන අරමුණින් වැඩ කරන ඕනම කෙනෙක් හොඳ විනයක් පවත්වා ගන්න ඕන කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ ජාතික ජන බලවේගයේ පහුගිය මැතිවරණ කාලේ රැස්වීමකට ගිය බස් එක හයිවේ එකේ මග නතර කරලා තිබුණා. මේකෙන් ආණ්ඩුවට එල්ල වුණේ සුළුපටු කළු බැල්ලමක් නෙමෙයි. රජයේ නාලිකාවල පෙන්වන සමහර දේවල් වලින් අපිට පේන්න තියෙනවා වත්මන් ආණ්ඩුවත් වෙලාවකට රාජපක්ෂලාගේ ඡන්ද කුණ්ඩුම පාවිච්චි කරන විදිය. විශේෂයෙන්ම ආගම පාවිච්චි කරලා තමන්ගේ ඡන්ද කැම්පේන් එකට වාසි වෙන විදියට වැඩ කරන එක. ඒක ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒත් ඔවුන් මේ දේ කොහොම කරනවද කියලා තාම හිතා ගන්න අමාරුයි. දැන් තමයි මේ වීඩියෝ එකේ හොඳම ටික පටන් ගන්නෙ. මේ වෙද්දී තියෙන දේශපාලන තත්ත්වය අනුව අනාගතයේදී වෙන්න පුළුවන් දේවල් ගැන පුරවකතනයක් තමයි මම ඉදිරිපත් කරන්නේ. මට හරියටම මේකමයි කියන්න බැරි වුණත් සිද්ධීන් වෙන්න පුළුවන් විදි කීපයක් ඔස්සේ ගිහින් උපකල්පන කීපයක් ගොඩනගන්න මට පුළුවන්. මේකෙන් වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ මොනවටද කියලාත් මම කියන්නම්. ආණ්ඩුව තමන්ගේ වැරදි නිවැරදි කරගෙන ප්‍රගතිශීලී ගමනක් ගියොත් ඔවුන්ට ඊළඟ මැතිවරණයක් ජය ගන්න පුළුවන්. ඒත් මේ දේ වෙන්න තියෙන්නේ ඉතා අඩු සම්භාවිතාවක්. ආණ්ඩුවේ ප්‍රගතිශීලී නොවන ක්‍රියාකලාපය නිසා දැනටමත් පාවෙච්ච ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි කරගෙන ඉවරයි. ඊළඟ ජනාධිපතිවරණයට අනුර කුමාර මැතිතුමාම ජනාධිපතිවරණයට අභිෂේක විදිහට ඉදිරිපත් වෙයි. ඊළඟට මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. කවුරු හරි අලුත්ම චරිතයක් පටා ගොඩනගුණු අලුත් දේශපාලන බලවේගයක් එන්න පුළුවන්. හැමෝම පුදුමයටපත් කරමින් තමයි ඒ දේ වෙන්නේ. ඒක මේ වෙලාවේ වෙන්න පුළුවන් හොඳම දේ වලින් එකක්. හැබැයි මේ බලවේගයේ හොඳ එකක් නම් විතරයි අපිට ඒ ගැන සුබවාදීව හිතන්න පුළුවන් වෙන්නේ. ඒත් මේ දේ වෙන්න තියෙන සම්භාවිතාවය ටිකක් අඩුයි. වෙන්න පුළුවන් දේවල් වලින් වැඩිම ඊටකටත් තියෙන දේ තමයි මෑත කාලේදී ක්‍රියාකාරී දේශපාලනයට ආපු පක්ෂ බලය ලබා ගන්න එක. මොකද වෙන කරන්නම දෙයක් නැති වුණොත් මිනිස්සු ඉතුරු වෙලා ඉන්න විකල්ප බලවේගයකට ඡන්ද දෙන්න පුළුවන්. ඒත් මේක එච්චර සුබවාදී දෙයක් නෙමෙයි. කරන්න දෙයක් නැතිකමට ඡන්ද දෙන එක එහෙම. මේ විදිහට ඉල්ලන අපේක්ෂකයන්ගේ නම් අතරින් කීපයක් තමයි දිලිත් ජයවීර, නුවන් බෝබගේ, එහෙම නැත්නම් කුමාර ගුණරත්න, මුදු විජේවීර, තව උතුරු නැගෙනහිර දෙමළ පක්ෂවලින් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙයි. අපිට වෙන්න පුළුවන් නරකම දේ ගැන කිව්වොත් ඒක තමයි කලින් හිටපු දූෂිත දේශපාලන පක්ෂයා නැවත බලයට පැමිණීම. මේ දේ නම් කවදාවත් සිදු නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මම කලින් කියපු දේවල් වලින් එකක් අනිවාර්යයෙන්ම වෙනවා. ඒ ඕනම දෙයකට අපි ලෑස්තිලා ඉන්න ඕන. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම කරපු උපකල්පනකට අනුව නරක දෙයක් සිද්ධ වෙන්න තියෙන ඉඩකට වැඩි කියලා. එහෙම වුණත් අපි තවදුරටත් බලාපොරොත්තු තියාගෙන ඉමු. අනිත් අයගේ හොඳ නරක හොයන්න කලින් තම තමන් හොඳ වෙලා ඉන්න ඕන. ස්වයං විනය හදා ගන්න ඕන. පරිසරය ආරක්ෂා කරන්න ඕන. ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරන්න ඕන.
හැමෝම කරනකම් බලන් ඉන්න ඕනේ නැහැ. සැලකිය යුතු පිරිසක් යහපත් වෙනකොට රටට අනිවාර්යෙන් හොඳ දෙයක් සිද්ධ වෙයි. අපි පුරවැසියන් විදිහට ජීවිත කාලය පුරාවටම ජීවත් වෙන්න ඕන කොහොමද කියලා මම කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්. පළමුවෙන්ම අපි හොඳට ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ ඇකඩමික් පැත්තෙන් තම තමන්ගේ දක්ෂතාවයේ තියෙන පැත්තේ විෂයන් පුළුවන් තරම් දුරකට ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්න ලැබෙන chance එකක්වත් මගේ අරගන්න එපා. ඒ ගමන්ම සමාජය ගැනත් අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන. ඒ අතරතුර ස්වයං ශික්ෂණයකුත් අනිවාර්යෙන් හදා ගන්න ඕන. ලංකාවේ මිනිස්සුන්ගේ සාමාන්‍යයෙන් නැතිම දෙයක් තමයි හොඳ යහපත් ආකල්ප. ඒ නිසා අපේ සමාජයට වෙච්ච හානිය ගොඩක් ලොකුයි. අපි අපේ ආකල්පත් හරියට හදා ගන්න ඕන. අනිත් දේ තමයි දේශපාලන දර්ශනය. කිසිම පක්ෂයකට අපි වහල් වෙන්න හොඳ නැහැ. මෙච්චර කාලයකට අපි තුන්වෙනි ලෝකේ රටක් වුණෙත් මේ නිසා. පාට කණ්ණාඩි සම්පූර්ණයෙන් ඉවත් කරලා මැදිහත් මනසකින් ලෝකෙ දිහා බලන්න ඕන. හොඳ දෙයට හොඳයි කියන අපි කුහක වෙන්න හොඳ නැහැ. ඒ වගේම නරක දේවල් වලට සාධනීය විවේචනක් කරන්න ඕන. තවත් වැදගත් දෙයක් තමයි අපි සෑම කෙනෙක්ම පොදුවේ විද්‍යාව, ගණිතය, දර්ශනවාදය කියන විෂයන් ඉගෙන ගන්න ඕන. මොන තරාතිරමක කෙනෙක් වුණත් මේ විෂයන් ඉගෙන ගන්න ඕන. ඒකට A-level වලට සයන්ස් කරන්න ඕන කියලා එකක් නැහැ. හැමෝටම මේ විෂයන් සාමාන්‍ය ජීවිතේ ගොඩක් තැන්වල ඕන වෙනවා. මම අත්දැකීමෙන් කියන්නේ. මම ආණ්ඩුව වෙනුවෙන් ඡන්දයක් කියන්නම්. අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති වුණේ ඇත්තටම දශක ගාණක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ විසින් කරපු කැපකිරීම හින්දා. 60000කට වඩා වැඩි තරුණින් ජීවිත පූජා කරා. එක දිගට ඡන්ද පරදිද්දිත් ගේම අතාරින්න නැතුව හිටියා. ඒ විදියට පත් කරගත්ත ජනාධිපතිවරයෙක් මේ විදියට පීචන් වෙන එක කනගාටුදායක නැද්ද? මේ අවුරුදු කීපයක් ඇතුලේ රට දිනු කරගන්න පුළුවන් වුණා. තව දශක ගණනාවක් යනකම් අඩු නැතුව කොච්චර කීර්තියක් ඔබතුමන්ට ලැබෙනවද? ජනතාවට දුන්න පුරොන්දු ඉටු කළොත් ඒක හැම පැත්තෙම කොච්චර වටින දෙයක්ද? අනිත් දේ තමයි බෙදුම්වාදයට සහ ත්‍රස්තවාදයට නැවත හිස ඔසවන්න දෙන්න එපා. අපේ රණවිරු දහස් ගාණක් තමන්ගේ ඇස් හිස් මස්ලේ දන් දීලා නොවිදිනා දුක් විඳලා දත්ත නිදහසත් දියාරු වෙන විදිහට කතා කරන එක, වැඩ කරන එක වහාම ආණ්ඩුව නවත්තන්න ඕන. ඩයස්පෝරාව කියන්නේ අද වෙච්ච බිස්නස් එකක්. මේක උඩ දදා බෙදුම්වාදී මතධාරීන් කරන සෙල්ලම නිසා අපේ රටට වෙන්නේ ලොකු හානියක්. රජයේ මේ දේවල් වහාම නවත්තන්න වැඩ කරන්න ඕන. රණවිරුවන්ට මීට වඩා ගරු කරන්න ඕන. මේ දේවල් ටික තමයි මට ආණ්ඩුවට මේ වෙලාව කියන්න ඕන. හොඳයි, මම වැදගත් මාතෘකා කීපයක් ගැනම කතා කරා. කොහොම හරි අපේ අනාගතේ ලස්සන කරගමු. මං කියන දේවල් එක්ක පරස්පරතාවයක් කාට හරි තියනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ කතාවට තව එකතු කරන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. අදට මං ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.